සියලුම දරුවන්ට මේ ලාංකික පුරවාසී ලබාගත් සියලුම කාන්තා දරුවන්ටත් පිරිමි දරුවන්ටත් විශේෂ ලොකු විශ්වනීය භූමනීය වායුනීය මහා විශේෂ පණිවිඩය පුතේ. ධර්මයක් අසන්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මයට පාවෙලා යන රොඩු ගොඩක් වගේ ඒ රොඩු දිහා බලන්නේ නැතුව පාවෙලා එන මිහිරි වචන ඔළුවට තමන්ගේ ඥානයත් විඥානයත් ප්‍රඥාවත් එකතු කරගෙන මේ විශ්වයෙන් සියලුම වායු තුල ඇති කදම්ප ඔස්සේ දෙන්නා වූ වචන සියලු දේ පින් පිණිසසේ දෙන්න පින්වත් කාන්තා පක්ෂයේ හෝ වේවා පිරිමි පක්ෂයේ හෝ වේවා සියලු දරුවන් මේ වචන සත්‍ය ලෙස අනුභව කරගන්න. මේ මනුලොවට පහළ වුණා නම් පිරිමි දරුවෝ ඒ දරුවන් පිරිමි භාවයට වෙන්න කලින් ගෑනු උප්පත්තියක් ලැබුවාමයි. බුදු කෙනෙක් බුද්ධත්වයට එන්න කලින් මහා ස්ත්‍රී රූපයට පත්වෙලා මහා වේදනාවක් දරාගෙන දරුවන් එළියට බිහි කර ලේ කිරි කර පොවලා ඒ දරුවන් උස්මහස් කරවා සැබෑවයි. අද මේ මනුලොවේ මේ මහා භද්‍ර කල්පයේ සියලුම පිරිමි දරුවන්ට සියලු දේ අමතක වී ඇත. අහන්න දරුවනේ, අසන් සිටින්න. නුඹද අතපය වාරු ඇතුව උස්මහත් වී ඇත්තේ ඔය මාතාවගේ යෝනි මුත්‍රයෙන් එළියට ආපු සියලු දරුවෝම. අද කාමයේ රාගය තුල විනය නැතුව සියලුම කාන්තාවන්ට එඩිත්තේත්තම් කර සියලුම කාන්තාව නිකන් සෙල්ලම් බඩුවක් වගේ අරගෙන තමන්ගේ අවශ්‍ය කටයුතු කරගෙන නිකන් කැඩිච්ච බිඳිච්ච සෙල්ලම් බඩුවක් වගේ පයින් ගහලා විසි කරන්න යන්න එපා. මේ එන්නා වූ මහා භද්‍ර කල්පේ සියලු දේ විනාශ වෙන්නේ ධර්මයේ තුල, ධර්මයේ කදම්ප තුල මහා ශක්තියක් මත රැඳෙන මාතෘත්‍රයයි. මාතෘත්‍රයේ නම් බුද්ධනීය මාතා තුල සියලු දේ පවතී. ඒ බුද්ධනීය මාතා තුල සියලු දේ ඇල්ලේ. ඒ බුද්ධනීය මාතා තුල සියලු දේ කුසගිනි පුරවයි. ඒ බුද්ධනීය මාතාට කේන්ති ජොත් සියලු දේ විනාශ වෙයි. මේ දෙන පණිවිඩ ස්ත්‍රී පාර්ශවයේ හෝ වේවා පිරිමි පාර්ශවයේ හෝ වේවා සියලු දෙපළටමයි මේ කියන්නේ. පිරිසිදු පවිත්‍රභාවයක් ඇති මාතාවරු සෙවීමට නොහැක. සියලු දේ අපවිත්‍රයි. අපවිත්‍ර වීම තමයි ඒ මාතාවරුන්ගේ දරා ගැනීම. දරා ගැනීමට යුක්තු කදම්ප සියලු දේ මෛත්‍රියයි. විවාහ වෙන්නට කලින් යාළු වෙනවා. පැණි මිහිරි වචන කියනවා. විවාහ වුණාන් පස්සේ තමන්ගේ කරගත්තම ඒ මිහිරි වචන දුන්නු ස්වාමියාමයි අමිහිරි වචන දෙන්නේ. ඒ ස්වාමියාමයි පොළු පහරවල් ගහන්නේ. ඒ ස්වාමියාමයි වෙස්පාටු කරන්නේ. ඒ ස්වාමියාමයි හිගමනයට දාන්නේ. නොහු කරදර විනාශ මේ වෙනකොටත් පිරිමින් අතින් වී යනවා.
මේ ලෝක විනාශයේ මුල තණ්හාව, රාගය, ආශාව තුලයි පැතිරෙන්නේ. නුඹද පිරිමියෙක් වී ඇත්නම් නුඹ හැම සසරකම ගෑනු භාවයට පත් වී ඇත. ඒ කාන්තා භවෙන් එළියට එන්න නම් තවත් බුද්ධනියේ මාතාවක් පිරිමි භවයට විවරම ලබාගෙන ඒ විවරම ලබා ගන්නේ බුද්ධනියේ පාරමිතාව සපුරන්නයි. ඒ වගේ මහා පින්බල ස්වාමීන් පුරුෂයෝ ඒකාන්තා පාශයට විරම් දෙන්න ඕනේ මනුෂ්‍යාත්මයට. ඒකාන්තා පාශය කියන්නේ අධික දුක් විඳිනවා. අධික වේදනාවෙන් ගරා යනවා. ගණිකාවක් හෝ වීමට පත් වෙන්නේ ස්වාමියා වශයෙන්මයි. ස්වාමියා වශයෙන් සියලු දේ විනාශ වෙනවා. අදද අහිංසක දූ දරුවන් විනාශ වී යනවා. දූෂණයට ලක් වෙනවා. එක්ක මරණයට පත් වෙලා තියෙන හෘද සියලු කොටස් ගලවලා එක්ක විකුණනවා. මේ සියලු දේ මුදල් වලට යටපත් වී ඇත. නුඹට දරුවන් කාන්තාවට ගරු කිරීමේදී කාන්තාවත් ස්වාමියාට ගරු කිරීමේදී මහා දේවත්වයෙන් තුසිතින් ගොඩවිච්ච මේ මනුලොවට නොදෙන දරුවන් PVS අරගෙන නැගිටින්න. මේ PVS තියෙන්නේ සියලුම කුල පරම්පරාවට විතරයි. ඒ ඇස අරගන්න නාගලෝයි නාග වංශික දරුවන් 80ක් මේ මනුලොවට බහැලා ඉවරයි. දෙපැත්තම කා කොටා ගන්නේ නැතුව දෙපැත්තම එක එල්ලේ හිටියොත් මේ සියලු දේ විනාශ වීමද නවතී. නැතිනම් තව තවත් පීඩන යුක්තව දුක් විඳගෙන මේ සෝවාදාමී ධර්මයේ අවබෝධ කරලා දීමට සූදානම්. එහෙනම් මේ වචන සල්පේ මාගේ සියලුම දරුවන්ට මේ විශ්වයේ සෝවාදාමී වායු තුල පවතින මේ මුඛ හඬ දේශනා කර මහා ආදි පියාණන් වහන්සේ ආදි මාතාත් මහා රාජරාජේශ්වරී මහා මාතා ඊශ්වරී මහා ධර්මණී අම්මා සත්‍යයි බුද්ධනි ධර්මණී අම්මා සත්‍යයි භූමි අම්මා සත්‍යයි මහා විශ්වයේ පහළ වුණා නම් සියලුම සම්මා සම්බුදු පුතුරුන්ගේ සියලුම දරුවන්ට සරණයි සරණයි තෙරුවන් සරණයි.